මෙන්න ඉංග්‍රීසි වාක්‍යයක් හදපු ලේසිය. සිංහල ඉස්සලාම කතෘ කර්මය අන්තිමේට ක්‍රියාපදේ. ඉංග්‍රීසි වලදී කතෘ අර කෙලවරේ ඉන්න එක්කෙනා දෙවෙනියට එනවා. දෙවෙනියට ඉන්න එක්කෙනා කෙලවරට යනවා. ඔච්චරයි. හරි සරලයි. අපි දැන් බලමු මේත් බහුවචන කතෘ පදයක්. සිංහලේ ක්‍රියාපදයේ තියෙන අන්තිමේට එයා ගේනවා දෙවෙනියට. play ක්‍රියාපදේ තමයි play. සිංහල එකේ දෙවෙනියට ඉන්න එක්කෙනා ඉංග්‍රීසි එකේ අන්තිමේට දානවා. ඔන්න අන්තිමේට ඉන්න එක්කෙනා දෙවෙනියට ගෙනාවා. සිංහල එකේ දෙවෙනියට ඉන්න එක්කෙනා අන්තිමේට ගෙනාවා. ඕන්න we play football. අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. තව එකක් බලමු. මෙතන මම කලින් පාඩම් වලදී කියලා තියෙනවා ඔයාලට you කියන එක තේරුම් දෙකක් තියෙනවා. එකක් ඔබ කියන එක්කෙනෙක් කියන ඔබ තනියෙන් ඔබ කියලා ඉන්නේ. ඔයා. ඔව් ඔයා තමයි. ඔයා කියන තේරුමෙන් එකක් තියෙනවා. අනිත් you එක ඔයාලා ඒක බහුවචනයි. නමුත් ඉංග්‍රීසියේදී මේ දෙකම සලකන්නේ බහුවචන කතෘ පදයක් විදිහට. එහෙනම් පළවෙනි එක බලමු. ඔයා කියන එක you play මෙන්න දෙවෙනියට ගෙනාව ක්‍රියාපදේ කර්මපදයේ ගෙනියනවා අන්තිමේට volleyball. ඔයා volleyball සෙල්ලම් කරනවා. බලමු දැන් මෙයා බහුවචනයි. නමුත් මේ දෙකම බහුවචන කතෘ පද විදිහට තමයි ඉංග්‍රීසි භාෂාවේ සලකන්නේ. මේ you බලමු. ඔයාලා you මෙන්න play කියන්නේ ක්‍රියාපදය සිංහලයේ අන්තිමේ තියෙන එක දෙවෙනියට ගේනවා. සිංහලයට දෙවෙනියට තියෙන කර්මපදය ඉංග්‍රීසි එකේ අන්තිමේට දානවා. you play netball. ඔයාලා දැල්පන්දු සෙල්ලම් කරනවා. තව එකක් බලමු. මුලින් කතෘ they play එල්ලේ. ඒගොල්ලෝ එල්ලේ සෙල්ලම් කරනවා. එහෙනම් මොකද උනේ? සිංහල එකේ කර්මපදය ඉංග්‍රීසි වලදී අන්තිමේට යනවා. ඔන්න සිංහල එකේදී අන්තිමේට ඉන්න ක්‍රියාපදය ඉංග්‍රීසි වලදී දෙවෙනියට එනවා. ඔච්චරයි වෙන්නේ. මේ දෙක මාරු වෙනවා. සිංහල එකේ අග තියෙන එක දෙවෙනියට එනවා. සිංහල එකේ දෙවෙනියට තියෙන එක අගට යනවා. හරි? එහෙනම් තේරුම් බලමු. I play cricket මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. we play football අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. you play volleyball ඔයාලා අත්පන්දු සෙල්ලම් කරනවා. you play netball ඔයාලා දැල්පන්දු සෙල්ලම් කරනවා. they play එල්ලේ ඒගොල්ලෝ එල්ලේ සෙල්ලම් කරනවා. අපි දැන් බලමු මේ ටිකම ඒක වචන කතෘ පද දාලා කොහොමද හදන්නේ කියලා. හරි. මේ තියෙන්නේ ඒක වචන කතෘ පද. කුසල් මෙන්ඩිස් දන්නවනේ. he ඔහු my brother එක්කෙනයි. she එක්කෙනයි ඇය. ලහිරු එක්කෙනයි. එහෙනම් මේ ඔක්කොම ඒක වචන කතෘ පද. සිංහලත් ඉංග්‍රීසි දෙකේම මුලින් වෙන්නේ කතෘ පදේ මුලින්. වාක්‍යයේ මුලට එන්නේ කතෘ පදය. සිංහලත් ඉංග්‍රීසි දෙකේම මුලට එන්නේ කතෘ පදය. එහෙනම් ඒක වචන කතෘ පද පහක් මුලින් දාලා තියෙනවා. දැන් බලමු ක්‍රියාපදය කොහොමද ලියන්නේ කියලා. අපි කලින් කතා කරා ඉංග්‍රීසි වාක්‍යයකදී ක්‍රියාපදය දෙවෙනියට එනවා. කර්මපදය අගට යනවා. මේක ඒක වචන නිසා කලින් වගේ ක්‍රියාපදය තියන්න බෑ මූලික ස්වරූපේ. ඒක වචන කතෘ පදයකට ක්‍රියාපදයක් ඒක වචන ස්වරූපයෙන් තියන්න ඕන. එහෙනම් මෙතනට එන්නේ කුසල් මෙන්ඩිස් plays. කුසල් මෙන්ඩිස් plays cricket. he plays football. my brother plays volleyball. she plays netball. Lahiru plays එල්ලේ. ඒක වචන කතෘ පදයකට ක්‍රියාපදයට ඒක වචන ස්වරූපයෙන් තියන්න ඕන. කර්මපදයේ වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රීඩාවේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ක්‍රියාපදයේ වෙනස් වෙනවා. මෙතන ඒක වචන කතෘ පදයට අනුව.
බහුවචන ලියද්දී කර්තෘ පදයේ බහුවචන නම් ඒ කියන්නේ we බහුවචනයි. එහෙනම් ක්‍රියාපදය ලියන්නේ මෙයාට ගැලපෙන විදිහට. we කියන බහුවචනට ගැලපෙන විදිහට තමයි ක්‍රියාපදේ. බහුවචන කර්තෘ පදයක් නම් මේක නිකම්ම play කියලා ලියනවා ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන්. you බහුවචන විදිහට සලකන්නේ ඉංග්‍රීසියෙන්. එහෙනම් ඒකත් play. මේක වෙනසක් වෙන්නේ නැහැ. cricket cricket football ඒකවචන කර්තෘ පදයක් නම් ක්‍රියාපදයේ ඒකවචන ස්වරූපයෙන් තියන්න ඕන මෙන්න අකට s දාලා හදලා තිනවා. නමුත් බහුවචන ලියද්දී ක්‍රියාපදයේ තියන්න ඕන මූලික ස්වරූපයෙන්. ඊළඟ පාඩමෙන් හම්බෙමු. එතකන් ඉල්ලන්න. බයි බයි.